සුබදාදා සියලුදෙනාටම මගේ නම ගීසර් දිසානායක වෙබ් ප්‍රොජෙක්ට් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ 35 වෙනි වීඩියෝ එක මේක. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ purchase history page එක ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. අපි කෝඩ් එක බලමු. මේ තියෙන අපේ bio dashboard එක ෆයිල් එක. මෙතනදී මම කලින් පාර්ට් එක එක්ස්ප්ලেইন කරන්නේ purchase history එකට අදාළ පාර්ට් එක විතර එක්ස්ප්ලেইন කරන්නේ. මෙතනදී ඩිසයින් එකට අදාළ කොටස විතරයි මම එක්ස්ප්ලেইন කරන්නේ. මම මෙතනදී බෑක් එන්ඩ් එකත් ඔල්රෙඩි ප්‍රෝග්‍රෑම් කරගෙන තිබ්බා. මෙතනදී මේන් එකක් දාගෙන ඉන්නවා. සහ මෙතන ඩෙව් එකක් දාගෙන ඒක ට්‍රාන් එකක් දාගෙන තියෙනවා purchase history කියලා. පැරග්‍රාෆ් එකක් දාගෙන තියෙනවා මේ ටෙක්ස්ට් එකත් එක්ක. කලින් වගේම අපි ටේල් එක දාලා තමයි යූස් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඩිව් එකක් හදාගෙන ඉන්නවා. ඒක ඇතුලේ සබ් ඩිව් එකක් හදාගෙන තියෙනවා. ඒක ඇතුලේ තව සබ් ඩිව්ස් හදාගෙන තියෙනවා. ඉන්වොයිස් හෙඩර් එක මෙතන හදාගෙන තියෙනවා. මෙතන ඩිව් එක ඇතුලේ සබ් ඩිව්ස් හදාගෙන මෙතන H2 එකේ date place කියන අපේ කෝඩ් එක දාගත්ත date එක මෙතනදී date එක දාගෙන තියෙනවා. මෙතන H2 එකේදී amount එක තියෙනවා. ඒකට අදාළ date එක paragraph එකේ තියෙනවා. මෙතන H2 එකේදී order ID තියෙනවා. මෙතනදී order ID දාලා set කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී anchor tag එකක් දාගෙන තියෙනවා. view fuel invoice කියන text එකත් එක්ක මේ click කරලා අපිට invoice එක බලන්න පුළුවන්. ඊට පස්සේ මම div එකක් දාගෙන තියෙනවා. ඒ div එකේ anchor tag එකක් දාගෙන තියෙනවා. මෙතනදී div එකක් එකතු කරලා දාගෙන image එක දාගෙන තියෙනවා. මෙතන ඊට පස්සේ div එකක් දාගෙන history එකේදී product title එක තියෙනවා. ඊට පස්සේ sold by කියන instructor ගේ data එක set කරනවා. සහ මෙතන price එක තියෙනවා. මේ div එක ඇතුලේදී expand එකක් දාන්න තියෙනවා. ඒකදී අපිට feedback එකක් ගන්න පුළුවන්. විදිහට feedback view feedback කියන බටන් එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී closing use වෙන anchor ටික තියෙනවා. මෙතනදී product එකක් මුකුත් purchase කරලා නැත්නම් මේ part එක show වෙනවා. div එකක් ඇතුලේ තව div එකක් දාගෙන තියෙනවා. මේකන මේ image එක set කරගෙන තියෙනවා. ඊට පස්සේ h3 එකක් දාගෙන no purchase it කියන text එක දීලා තියෙනවා. ඊට පස්සේ paragraph tag එකක් දාලා explore our wide range of skill and start our learning journey කියන text එක දීලා තියෙනවා. ඊට පස්සේ anchor tag එකක් දාලා ඒක href කරගෙන තියෙන index.php එකට සහ text එක දීලා තියෙන start shopping කියලා. ඊට පස්සේ මම මෙතනදී feedback model එක හදාගෙන තියෙනවා. feedback model එකත් div එකක් හදාගෙන තියෙනවා sub divs දාගෙන මෙතන දෙන්න ක්ලික් එකක් දාගෙන තියෙනවා close feedback model කියලා සහ ඒක තව sub divs දාලා මෙතන h2 එකක් දාලා තියෙනවා give feedback කියන title එකත් එක්ක මෙතන paragraph tag එකක් දාගෙන තියෙනවා ඊට පස්සේ form එකක් හදාගෙන තියෙනවා input එකක් දාලා දෙනවා මෙතන type එකකින් මේකේ name එක product id විදියට ඊට පස්සේ මෙතන div එකක් හදාගෙන ඒක ඇතුලේ label එකක් දාගෙන තියෙනවා rating කියලා ඊට පස්සේ div එකක් හදාගෙන button එකක් දාලා තියෙනවා මේ button එකේදී star mark එකක් දාලා තියෙනවා සහ input එකක් දාගෙන තියෙනවා ඒක type එකකින් value එක 5 සහ model එක id එකක් දාගෙන තියෙනවා model rating කියලා මෙතෙන්දී ආයෙත් div එකක් හදාගෙන තියෙනවා label එක your experience කියලා දාලා තියෙනවා සහ text area එකක් දාගෙන තියෙනවා මේ විදිහට මෙතෙන්දී div එකක් හදාගෙන buttons දෙකක් දාගෙන තියෙනවා එකක් cancel සහ submit විදිහට ඊට පස්සේ closing text එක මේ විදිහට තියෙනවා අපි මේක output එක බලුවොත් මෙතනදී මේක ක්ලික් කරලා purchase history වලට යන්න පුළුවන්. එතකොට අපේ purchase history එක මේ විදිහට තියෙනවා බලන්න පුළුවන්. මම හිතනවා වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. Thank you.